ආයිබෝවන් අපේ රටේ හිටියා අපි ගොඩක් ආදරය කරපු අමරණීය චරිතයක්. එතුමා මිය ගිහිල්ලා අවුරුදු 39ක් වුණත් අදටත් එතුමාගේ සින්දු ඇහෙන්නේ නැති තැනක් නැහැ. කවුද? එච්.ආර්. ජෝතිපාල. අපි බලමු එච්.ආර්. ජෝතිපාලයන්ගේ පරණ ෆොටෝ ටිකක්. එච්.ආර්. ජෝතිපාල කියන්නේ හරිම හිත හොඳ මිනිස්සෙක්. හදවත රත්තරන් ජෝති කියලා එතුමට කියන්නේ ඒ හින්දා. මේ එච්.ආර්. ජෝතිපාලයන් තමන්ගේ රසිකයෙක් එවලා තිබ්බ ලියුමකට යවපු පිළිතුරු ලිපිය. මං කියවන්නද මේකේ තියෙන දේවල්? හිතවතුනි, පළමුවෙන්ම මෙන්න මගේ අවංක ආදර ස්තුතිය බාරගන්න මගේ දියුණුව පතා සුබ පැතීම ගැන. මගේ තොරතුරු කියන්න තරම් වෙනසක් නැහැ. ඒ තරමට චිත්‍රපටවල වැඩ. කෙසේ වෙතත් මාගේ රසික රසිකාවන්ගේ ලිපිවලට වචන දෙක තුනකින්වත් පිළිතුරු ලිවීමට අමතක කරන්නේ නැහැ. ඔබ සැමට වාසනාවන්ත සුබ අනාගතයක් පතනුයේ ඔබේ හිතාදර අයියා එච්.ආර්. ජෝතිපාල. කොහමද? වචන ටිකෙන්ම හිතාගන්න පුළුවන් නේද එතුමාගේ හදවත කොයි වගේද කියලා. මං හිතන්නේ අපේ රටේ නව පරපුරේ ගායක ගායිකාවන් මේ තරම් රසිකයන්ට ලං වෙලා ඇති කියලා. එතුමා විවේකයෙන් හිටපු අවස්ථාවක් තමයි මේ. කනගාටුවෙන් කියන්න ඕනේ එතුමා මේ කරන නරක පුරුද්ද හින්දා තමයි එතුමා අකාලේ අපිට අහිමි වුණේ. මං අහලා තියෙන්නේ එතුමා ගොඩක් සිගරට් සහ මත්පැන් පාවිච්චි කළා කියලා. අපරාධේ එහෙම නොකළනම් එතුමා අදත් අපි අතර ජීවත් වෙයි නේද? එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ මංගල ඡායාරූපය තමයි මේ. බ්ලෝසම් වින්ටර් මහත්මිය තමයි එච්.ආර්. ජෝතිපාලයන්ගේ පළමු බිරිඳ උනේ. ඒ මංගල ඡායාරූපය තමයි මේ. මේ විවාහයේදී මේ යුවලට ගැහැණු දරුවන් 4 දෙනෙක් තමයි ලැබුණා කියලා කියන්නේ. එතකොට මේ ජෝතිපාල මහත්තයා ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ එතුමගේ ඒ දරුවෙක්ද? නෑ. මට හොයාගන්න පුළුවන් වුණ විදිහට මේ එච්.ආර්. ජෝතිපාල මහත්තයා සහ ලතා වල්පොල මහත්මිය එක්ක හැදී වැඩුණ ජීවනී බෝපගේ. ඇය මුනිදාස බෝපගේ මහත්තයාගේ නංගිගේ දුව කියලා තමයි කියන්නේ. එතකොට කෝ ජෝතිපාල මහත්තයාගේ දූවරු 4 දෙනා? මට හොයාගන්න පුළුවන් වුණේ මේ ඡායාරූපය විතරයි. ජෝතිපාල මහත්තයා කොයිතරම් සිගරට් බොන්නේ නැද්ද? මේ බලන්න, මෙතනත් සිගරට් පෙට්ටියයි ගිනි පෙට්ටියයි තියෙනවා. මුහුණුවර අනුව නම් මං හිතන්නේ මේ ජෝතිපාල මහත්තයාගේම දියණියක් වෙන්න ඕනේ. මං හිතන්නේ ඒ මෙයා වෙන්න ඇති. මේ ජෝතිපාල මහත්තයාගේ බාල දියණිය ක්‍රිස්නි ජෝතිපාල. අනිත් දුවරු ගැන නම් මම හෙව්වට විස්තර හොයාගන්න බැරි වුණා. ඔයාලා ඒ ගැන මොන හරි දන්නවනම් හැමෝටම දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මේ ජෝතිපාල මහත්තයාගේ දුව ක්‍රිස්නි ජෝතිපාලයි එතුමියගේ දුවයි. ජෝතිපාල මහත්තයාගේ දුවලා සින්දු කියන්නේ නැත්තේ ඇයි? කියන්නකෝ. අපි ආසයි අහන්න. මේ ජෝතිපාල මහත්තයා තමන්ගේ සහෝදරයාත් එක්ක. ජෝතිපාල මහත්තයාට නංගිලා 4 දෙනෙක් සහ මල්ලි කෙනෙක් තමයි හිටියේ. ජෝතිපාල මහත්තයා තමයි පවුලේ වැඩිමලා. ඉතින් මේ එතුමා තමන්ගේ මල්ලිත් එක්ක ගත්ත ඡායාරූපයක්. ජෝතිපාල මහත්තයා ගැන ලොකු විස්තරයක් සහිත වීඩියෝ එකක් අපි මීට කලින් දාලා තියෙනවා. ඒකේ ලින්ක් එක පහළ කමෙන්ට් තීරුවේ දාන්නම්, අවශ්‍ය කෙනෙක් බලන්න. මේ ජෝතිපාල මහත්තයා අමරදේව මහත්තයා හම්බ වුණ අවස්ථාවක්. හරි. මෙන්න ඉස්සර බස් එකක්. මේ ඡායාරූපයට පුළුවන් පිරිමි අයව අතීතයට එක් කරගෙන යන්න. මේ ඊයේ පෙරේද ඉපදුන අය නෙවෙයි. අවුරුදු 35ක් 40ක් වගේ වයස පැනපු අය. මතකද ඔයාලට ඉස්සර ඔයාලා මේ බස්වල ඉස්සරහා යන්න ආස වුණා. බස් එකේ බැටරි පෙට්ටිය උඩ වාඩි වෙලා ඩ්‍රයිවර් මාමා අමාරුවෙන් සුක්කානම කරකවන හැටි, අමාරුවෙන් ගියර් මාරු කරන හැටි බලාගෙන යන්න අපි ගොඩක් ආස වුණා. ඉස්සර CTB බස් කහ පාටයි. මතකද? මේ කොහෙද? අඳුරගන්න පුළුවන්ද? මේ තමයි අද වෙනකොට ලොකු සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙන ආරුක්කු 9 පාලම. මේ 2013 දී ගත්ත ෆොටෝ එකක්. 2013 දී මෙතන හරිම නිස්කලංක වටපිටාවක් තමයි තිබිලා තියෙන්නේ. මෙතන අද තත්ත්වේ ඔයාලා දැකලා තියෙනවද? මේ තියෙන්නේ මෙතන අද තත්ත්වේ. සංචාරක ආකර්ෂණය වැඩි වුණාට පස්සේ මෙතන තිබ්බ නිස්කලංක සුන්දරභාවය අතුරුදහන් වෙලා නේද? මේ ලංකා බැංකු ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතිනකොට ගත්ත ඡායාරූපයක්. මේ ඡායාරූපය අවුරුදු 40ක් 45ක් විතර පරණයි. බලන්නකො පාරේ යන වාහන දිහා. හැබැයි අද තරම්නම් වාහන පාරේ නෑ නේද? පාපැදියකුත් තියෙනවා. අද නම් කොළඹ පාපැදියකින් ගමන් කරන කෙනෙක් දකින්නේ බොහොම කලාතුරකින් තමයි නේද? මේ තියෙන්නේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය. අහසේ ඉඳන් බලනකොට පේන විදිහ හරියට ඔටුන්නක් වගේ නේද?
මේ බෝගම්බර බන්ධනාගාරය හදලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ උපදෙස් විදිහට බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරාල්වරයා. එහෙම නැත්නම් අපේ රටේ ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස්වරයා NR සෝන්ඩර්ස් මහතා විසින් 1876 දී ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වුණ බ්‍රැස්ටිල් හිරගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට සමානව තමයි මේ බෝගම්බර හිරගෙදර හදලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි කිසිම තැනකින් වෙන් නොවුන තනි පාදමක් උඩ ඉදිකරනු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම. ඒ වගේම මේ බෝගම්බර හිරගෙදර හදලා තියෙන්නේ පැරණි මහනුවර වැව ගොඩ කරපු තැන. ඇහැලේපොළ කුමාරිහාමි වැවට බිලිදුන්නට පස්සේ එතුමියගේ සිරුර ගොඩ ගහපු තැන තියෙන්නේ මේ බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ඇතුලේ. සර් ජෝන් කොතලාවල හිටපු අග්‍රාමාත්‍යවරයා Tamanගේ කඳවල වලව්ව රජයට බාර දුන්න මොහොත තමයි මේ. ඒ කඳවල වලව්ව තමයි අද සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙන්නේ. මේක 1920 දී විතර ගත්තු ෆොටෝ එකක්. මේ ඉන්නේ මඩුවන්වල දිසාව සහ ඒ පිරිස මඩුවන්වල වලව්ව ඉදිරිපිට. 1920 දී ලංකාවේ රදල පවුල් වල තිබ්බ විලාසිතාවන් මේ ඡායාරූපයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ බිම එලලා තියෙන්නේ කොටි හමක්. මේ මඩුවන්වල දිසාව. එතකොට මේ මඩුවන්වල කුමාරිහාමි. මේ ඉන්නේ මඩුවන්වල පොඩි කුමාරිහාමි. එතකොට මඩුවන්වල දිසාවට ගෑනු දෙන්නෙක් හිටියද? මන් දන්නේ නැහැ. මේ කලවානේ රටේ මහත්තයා. මේ ඉන්නේ කලවානේ රටේ මහත්තයාගේ බිරිඳ. මේ ඉන්නේ මීදෙනිය අධිකාරම. එහෙම නැත්නම් සර් ෆ්‍රැන්සිස් මොලමුරේගේ මාමා. අනිත් අය කවුද කියලා නම් කියන්න අමාරුයි. මේ පොඩි දෙන්න සමහර විට තවම ජීවත් වෙනවා ඇති. අනිත් අය මැරුණ තැන්වල දැන් ලොකු ගසුත් පැලවෙලා ඇති නේද? ඉස්සර අද වගේ ප්‍රචාරණය වේගවත් නෑනේ. TV, Facebook වගේ දේවල් ඉස්සර තිබ්බේ නෑනේ. ඉතින් ටවුමේ ෆිල්ම් හෝල් එකට අලුත් ෆිල්ම් එකක් ආවහම ඒ ආරංචිය ගමට අරන් ගියේ මෙන්න මේ විදිහට. ලොකු බැනර් එකක් ඇඳලා ඒක කරත්තයක බැඳගෙන ඔලුබක්කො දෙතුන් දෙනෙක් නටනටා ප්‍රචාරයේ දිදී යනවා. බලන්නකො මිනිස්සු වට වෙලා ඉන්න විදිහ ඒ ආරංචිය අහන්න. මේක නම් C420 චිත්‍රපටිය. බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔන්න 1880 දී ශ්‍රීපාදය. ඒ කාලේ ඉතින් අද වගේ ලේසි නෑ ශ්‍රීපාද යන්න. වැඩිහිටියෝ තමන්ගේ දේපොළ දරුවන්ට ලියලා දීලලු ශ්‍රීපාදේ වන්දනාවේ ගියේ. අද වගේ පඩිපෙල් එදා තිබිලා නෑ. එදා ඉනිමං වලින් නැගගෙන දන්වැල් අල්ලගෙන දුෂ්කර ගමනක් තමයි තිබිලා තියෙන්නේ. අදටත් ශ්‍රීපාදේ නගින සමහර තැන්වල පැරණි මාර්ගයේ නටබුන් දකින්න තියෙනවා. සමහර විට ඔයාලා දැකලා ඇති. මේ ඡායාරූපේ නම් මේ ඉන්නේ සුදු ජාතිකයෙක් වෙන්න ඕනේ. ඒකනේ මේ ශ්‍රීපාද මළුවේ තොප්පියක් දාගෙන ඉන්නේ. හාමුදුරුවරු දෙනමකුත් තවත් පුද්ගලයෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා පේනවා. හැබැයි අද ශ්‍රීපාද මළුවයි එදා 1880 ශ්‍රීපාද මළුවයි අතරේ ලොකු වෙනසක් තියෙනව නේද? ඔයා කැමති එදා විදිහටද අද විදිහටද? මේ 1900 දී විතර ගත්තු අනුරාධපුර තූපාරාමේ පැරණි ඡායාරූපයක්. අද තියෙන තත්ත්වෙට සංරක්ෂණය කරන්න කලින් ගත්තු ඡායාරූපයක්. මේ විදිහට දකිද්දි හිතට දුකක් එනව නේද? හැබැයි ඒකම එදා අපේ සිංහලයන්ගේ වැඩ දැක්කහම ආඩම්බරයකුත් හිතට එනවා. මං හිතන්නේ තූපාරාමේ ඉස්සරහා තියෙන පාරේ ඉඳන් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. 1910 දී කොළඹ තැපැල් මූලස්ථානය තමයි මේ. එදා ඉතින් පාරේ දකින්න තිබ්බේ ගොන් කරත්තයි රික්ෂෝ කරත්තයි තමයි. අද වගේ ලොකු සෙනගක් නැති, ලොකු තදබදයක් ගෝසාවක් නැති කොළඹක් තමයි එදා තිබිලා තියෙන්නේ. මේ තියෙන්නේ එකම තැන ඉඳලා කාලයන් දෙකකදී ගත්තු ඡායාරූප දෙකක්. මේ කොටුවේ චැතම් වීදිය. උඩ ඡායාරූපය 1880 දී ගත්තු එකක්. යට ඡායාරූපය 1900 දී ගත්තු එකක්. බලන්නකො ඡායාරූප දෙකේ වෙනස්කම්. 1900 වෙනකොට පාර දෙපැත්තේ ගස් ඔක්කොම කපලා නේද? 1880 ෆොටෝ එකේ ග්‍රාමීය පෙනුමක් තමයි තියෙන්නේ. ගොන් කරත්තයකුත් තියෙනවා. මිනිස්සු කීප දෙනෙකුත් ඉන්නවා. 1900 දී පාර එලිපෙහෙලි කරලා පාරෙන් ගොඩනැගිලි වලට ගොඩ වෙන පඩිපෙල් ඒ විදිහටම තියෙනවා. ඔයා මෙතනින් කැමති මොන කාලෙටද? මම නම් කැමති 1880 දී තිබ්බ විදිහට. මේ ඔල්ලෝසු කණුව නම් අදත් මේ විදිහටම අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඔන්න කොළඹින් අපි එනවා නුවරට. මේ මහනුවර නගරයේ තිංකුමලේ වීදිය. 1900 දී ගත්තු ඡායාරූපයක් තමයි මේ. මට හිතෙන්නේ මේ දළදා මාලිගාව වඳින්න ආව පිරිසක් වගේ.
මේ තියෙන්නේ මෙයාලා ආව කරත්තේ වෙන්න ඇති. ඒ දවස්වල ඉතින් අපේ රටේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය උනේ කරත්තනේ. ඉතින් පාරේ දකින්න තියෙන්නේ ගොන් කරත්තයි රික්ෂෝ කරත්තයි තමයි. මෙතන ඉන්න ඔක්කොම අය පිරිමි අය. එක දරුවෙක් හැරෙන්න අනිත් ඔක්කොම ඇඳලා ඉන්නේ සරම. අද නම් මේ වයසේ ගොඩක් පිරිමි ළමයි සරම අඳින්න දන්නෙත් නැහැ නේද? හැබැයි එදා සරම කියන්නේ අපේ මිනිස්සුන්ගේ ප්‍රධාන ඇඳුමක්. මෙතන ගොඩක් අය ඉන්නේ සරමට බැනියම යට කරලා ඇඳලා ඉනට පටියක් බැඳලා කෝට් එකක් ඇඳලා. ඒක තමයි ඒ කාලේ පිරිමි ගමනක් යනකොට අඳින හොඳම ඇඳුම. මේ ෆොටෝ එක දැක්කහම ඔයාටත් මොනවද හිතෙනව ඇතිනේ? ඒ දේවල් කමෙන්ට් කරන්න අපිටත් බලන්න. එහෙනම් අපි ගිහින් එන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.